ආයිබෝන් සුබ දවසක් ඔයාලා හැමදිනාටම. ඔයාලා වගාවට කොච්චර පොහොර දැම්මත් බලාපොරොත්තු වෙන විදිහට අසන්නක් ලැබෙන්නේ නැහැනේ කියලා දුක් වෙනවද? එහෙමත් නැත්නම් අද පොහොර දැම්මොත් ගහ පිච්චිලා යයිද කියලා බයෙන් ඉන්නවද? අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ වගාවට ඍජුවම බලපාන වැදගත් කරුණු කිහිපයක් ගැන. ඇත්තටම ගහකට පොහොර දාන්න හොඳම වෙලාව කවදද? සමහර පැරණි ගොවිතැන් ක්‍රමවල මේ ගැන තිබුණු විශ්වාස මොනවද? ඒ වගේම නූතන විද්‍යාවේ මේ ගැන කියන්නේ මොකක්ද? අද වීඩියෝවෙන් මේ හැම දෙයක්ම සරලව අපි කතා කරමු. වීඩියෝ අග වෙනකම්ම බලන්න මම ආරාධනා කරනවා. මුලින්ම බලමු සඳේ කලාව ගැන අපේ පැරණි ක්‍රමවේදවල කියන්නේ මොකක්ද කියලා. සමහර පැරණි ගොවිතැන් සම්ප්‍රදායන් වල සඳේ කලාව අනුව වගා කටයුතු සඳහා සුදුසු කාල තෝරගත්ත බව කියවෙනවා. අවපක්ෂයත් ඒ වගේම විශ්වාසයන්ට සම්බන්ධ කරලා තිබුණු අවස්ථා තිබුණා. හැබැයි විද්‍යාත්මකව බලද්දී සඳේ කලාව මත පමණක්ම පදනම් වෙලා පසේ පෝෂ පදාර්ථ උරා ගැනීම තීරණය වෙනවා කියන එකට ඍජු විද්‍යාත්මක සාක්ෂි නැහැ. ඒ නිසා මේක අපි පැරණි ගැමි විශ්වාසය සහ පිළිවෙතක් විදියට දකිමු. ඒත් ප්‍රායෝගිකව කෘෂිකාර්මිකව බලද්දී පොහොර දාන වේලාව තීරණය කරන්න තවත් වැදගත් සාධක තියෙනවා. ගහේ වර්ධන අවධිය, පසේ තෙතමනය, පොහොර වර්ගය සහ කාලගුණය. මේ කරුණු තමයි ඒ. පළවෙනි කාරණාව තමයි පසේ තෙතමනය. සාන්ද්‍ර පොහොර වැඩිපුර යෙදුවොත් විශේෂයෙන්ම පසේ තෙතමනේ අඩු අවස්ථාවල මුල් ලවට ලවණ සාන්ද්‍රය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මුල් වලට හානි වෙන්නත් පුළුවන්. කෘෂි කර්මාන්තයේදී මේකට කියන්නේ පොහොර පිච්චීම. එහෙමත් නැත්නම් ෆර්ටිලයිසර් බර්න් කියලා. ඒ නිසා පසේ ප්‍රමාණවත් තෙතමනයක් තියෙන වෙලාවත් තෝරගන්න ඕනි. ඒ වගේම පස අධික ලෙස ජලයෙන් යට වෙලා තියෙන වෙලාවක් නොවෙන්නත් ඕනේ. පොහොර නිසි ප්‍රමාණයට යොදන්න ඕනේ. කන්දට ළඟින් නොදා මුල් පැතිරෙන ප්‍රදේශය වටා යොදන එක තමයි වඩා ආරක්ෂිත. තවත් වැදගත් දෙයක්, තද වැස්සක් එන්න තියෙන වෙලාවකට පොහොර දාන්න යන්න එපා. එහෙම කළොත් පොහොර පසෙන් සේදිලා ගින් අපතේ යන්න පුළුවන්. විශේෂයෙන්ම දියර පොහොරක් කොළවලට ඉහිනවා නම් වෙලාව තවත් වැදගත්. තද දවල් අවුවේ දියර පොහොර ඉසීම සාමාන්‍යයෙන් සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සාන්ද්‍රණය වැඩි ද්‍රාවණයක් භාවිතා කළොත් උණුසුම සහ වේගයෙන් වියලීම නිසා පත්‍ර වලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා උදේ කාලය හෝ හවස හිරු බහින වෙලාවට වගේ සිසිල් කාලයක් තෝරගන්න එක තමයි වඩාත්ම ප්‍රායෝගික. කාලගුණය ගැන සැලකිලිමත්ින්ම වගාවේ සාර්ථකත්වයට අත්‍යවශ්‍යම දෙයක්. තවත් වැදගත් දෙයක් තමයි ගහේ වයස සහ වර්ධන අවධිය අනුව ගහේ පොහොර අවශ්‍යතාවය වෙනස් වෙන එක. පැලයක් හිටවනකොට හොඳින් දිරා ගිය කොම්පෝස්ට් වගේ කාබනික ද්‍රව්‍ය වලින් පස සකස් කරගන්න එක වැදගත්. පසුව කොළ වර්ධන වන අවධියේදී සහ මල් ගෙඩි හට ගන්න අවධියේදී ශාකයට අවශ්‍ය පෝෂක සංයුතිය වෙනස් වෙනවා. ඒ නිසා හැම ගහකටම එකම පොහොර එකම ප්‍රමාණය දාන්න බෑ. අපි ස්වභාවික ද්‍රව්‍ය පොහොරක් විදියට භාවිතා කරනකොටත් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ලී අලු වල පොටෑසියම් සහ කැල්සියම් වගේ පෝෂක තියෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රමාණය දර වර්ගය සහ අලු වල ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. අධික ලෙස ලී අලු දැමීමෙන් පසේ pH අගය වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේම කාබනික පොහොරවල ඇති පෝෂක ශාකයට ලැබෙන වේගයත් වෙනස් වෙනවා. එහි සංයුතිය, නිෂ්පාදන ක්‍රමය සහ පසේ තත්ත්වය ඒකට බලපානවා. ඒ නිසා කාබනික පොහොර ඉක්මනින් ක්‍රියා කරන පොහොරක් කියලා බලාපොරොත්තු වෙන්න එපා. ගව මුත්‍රා වැනි දීර්ඝ ද්‍රව්‍ය භාවිතා කරනවා නම් එය නිසි පරිදි ජලය සමග තනුක කරලා භෝගයට හානි නොවන විදිහට යොදන එක වැදගත්. තනුක කරද්දී ප්‍රමාණය, නිෂ්පාදනය කරන ආකාරය, සාන්ද්‍රණය සහ භෝගය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එකම අනුපාතයක් හැම අවස්ථාවකටම යොදන්න එපා. ඉතින් මේ හැම දෙයක්ම සාරාංශ කරලා මතක තියාගන්න ලේසි කරුණු පහක් මෙන්න. පළවෙනි කාරණාව.
පස සම්පූර්ණයෙන්ම වියලි වෙලාවක සාන්ද්‍ර පොහොර වැඩිපුර දාන්න එපා. දෙවෙනි කාරණාව තමයි තද වැස්සක් එන වෙලාවක පොහොර දාන්නත් එපා. තුන්වෙනි කාරණාව තද අවුවේ කොළවලට දියර පොහොර ඉහින්නත් එපා. හතරවෙනි කාරණාව ගහේ වර්ධන අවධිය සහ අවශ්‍යතාවය තේරුම් අරගෙන පොහොර දාන්න ඕනි. පස්වෙනි කාරණාව පොහොර වැඩිපුර දැමූ පමණින්ම ගහ ඉක්මනින් වැඩෙන්නේ නැහැ. සමහර විට එයින් ගහට හානියක් වෙන්නත් පුළුවන්. පරණ දැනුමෙන් අපිට අත්දැකීම් ලැබෙනවා. විද්‍යාවෙන් මේ දේවල් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ දෙකම තේරුම් අරගෙන තමන්ගේ භෝගයට ගැලපෙන විදිහට භාවිතා කරන එක තමයි වඩාත්ම හොඳ මඟ. අද ඉඳන් ඔයාලගේ වගාවට පොහොර දාද්දි මේ කරුණ ටික මතක තියාගන්න. ඒ වගේම ඔයාලගේ වගාවේ වෙනස කොහොමද කියලා නිරීක්ෂණය කරලා බලන්න. විශේෂ ආරංචියක් තියෙනවා. මම ඊළඟ වීඩියෝ එකෙන් ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා ප්‍රායෝගිකව දියර පොහොරක් හදාගන්න හැටි අරගෙන එනවා. ඒක නිසා ඒ වීඩියෝ එක මිස් කරගන්නේ නැතිව අනිවාර්යයෙන්ම බලන්න. තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.